සුබ දවසක්. මම ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂ වෛද්‍ය රෝහන් ලියනගේ. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සාපල්‍යතා සායනට පැමිණෙන බොහොමයක් පුරුෂයන්ට තියෙන වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාපල්‍යතාවෙන් පෙළෙන පුරුෂයන්ගේ ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ ශුක්‍රාණු වල ප්‍රමාණය මදි මේක වැඩි කර ගන්න පුළුවන්ද කියලා. ඒතර අපි මුලින්ම දැනගන්න ඕන මේ වචන දෙකක් තියෙන වැදගත්ම සාපල්‍යතාවදී ධාතු ශක්තිය සහ පුරුෂ ශක්තිය කියලා. එතකොට ලිංගික ශක්තිය කියන්නේ ගොඩක් කලාවට ඔහුට කාන්තාවක් සමග එකතු වීමේ හැකියාව සහ කොච්චර වෙලාවක් එම කාර්යතාවය නිරත වෙන්න පුළුවන්ද කියලා. එතකොට ධාතු ශක්තිය කියන්නේ ඒ ශුක්‍රාණු යෝනි මාර්ගයට ගියාට පස්සේ ඩිම්බය වෙත, ඒ කියන්නේ පැලෝපිය නාලේ කෙළවර පිහිටි ඩිම්බය වෙත තනියම ශුක්‍රාණු වලින් ගමන් කිරීමේ හැකියාව. එතකොට ගොඩක් කලාවට සාපල්‍යතාවට මෙම ධාතු ශක්තිය සහ ලිංගික ශක්තිය යන දෙකම බලපෑවට අපි දැකලා තියෙන පරීක්ෂණාගාරයේදී තියෙන ශුක්‍රාණු නියදයක ගොඩක් කලාවට අඩුයි කියන්නේ මේ ශුක්‍රාණු වල තියෙන ධාතු ශක්තිය අඩුකම. එතකොට මේකට ගොඩක් කලාවට වැඩි කරගන්න කියලා බලනකොට අපි බලන්න ඕන මේක අඩු වෙච්ච හේතු හොයා ගන්නවා. එතකොට හේතු විදිහට අපි ගොඩක් කලාවට අපි කලිනුත් වීඩියෝ එකකින් අපි දැක්කුවා ශුක්‍රාණු අඩු වෙන්න පුළුවන් ගොඩක් කලාවට ඔහු රසායන ද්‍රව්‍ය වලට සමහර වෙලාවට නිරාවරණය වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් තියෙනවා නම් විශේෂයෙන් මේ වගේ රසායනික ද්‍රව්‍ය තැනක වැඩ කරන නම් අපි ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම අධික උෂ්ණත්වය තියෙන තැන්වල වැඩ කරන පුළුවන්. සමහරට ගොඩක් කලාවට අපි හිතමු පාන් හදන පෝරණු වගේ සමහර වෙලාවට ෆ්‍රයිඩ් රයිස් හදන වගේ තැන්වල ඒ වගේම අවන්හල් වල අධික උෂ්ණත්වය තියෙන තැන්වල සමහරලාට ඉන්නකොට වෙන්න බෑ. ඒ වයින් පුළුවන් තරම් මාග අරින්න පුළුවන්. ඒ වගේම Taman සමහරලාට තමන්ගේ වැරදි පුරුදු තියෙන පුළුවන් දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය. ඒතකොට ඒ වගේ ඒවා නිතරම වැළකෙන්න ඕනේ. ඊට අමතරව තමන් ළඟ තමන්ට හොඳ සමබල ආහාර වේලක් ලබා ගන්න. මොකද ආහාරනොත් අපි දාන්න පුළුවන් තරම් වසවිස වලින් තොර සම්බල ආහාර වේලක් ගත්තොත් ඒකත් ලිංගික ශක්තියට මෙන්න ධාතු ශක්තියට ඉතාම වැදගත් වෙනවා. අද කාලේ වසවිස වලින් තොර ආහාර සොයා ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම කෝලා වගේ පානයන් හොඳ නැහැ කියලා හොයාගෙන තියෙන ඒ වගේ රසායන ද්‍රව්‍ය අඩංගු ඒ වගේ පාන වර්ග එහෙම ගොඩක් කලාවට භාවිතා කිරීම සුදුසු නැහැ. ඊට අමතරව Tamanට දිනපතා ව්‍යායාම වල නිරත වීමොත් ලිංගික ශක්තිය මෙම ධාතු ශක්තිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම Taman රෝගාබාධ වලට ලක් වෙන්න හොඳ නැහැ. විශේෂයෙන්ම Taman ඖෂධ මොනවා හරි ගන්නව නම් වෛද්‍යවරුන්ට කියන්න ඕන. එම ඖෂධ ගන්නකොට Taman සාපල්‍යතාවයට ප්‍රතිකාර ගන්නවා කියලා. මොකද සමහර ඇතම් ඖෂධ සාපල්‍යතාවයට ශුක්‍රාණු ගුණාත්මක භාවය ගැන යම්කිසි බලපෑම් ඇති කරනවා. ඒතකොට වෛද්‍යවරයා එම ඖෂධවල බලපෑමක් තියෙනවා නම් ඒකට වෙනත් ආදේශක ඖෂධයක් බොහෝ විට ඔහුට නිර්දේශ කරනවා. ඒකට තමන් බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් ගන්නකොට ඒ වෛද්‍යවරට ඒක දැනුවත් කිරීම තමන් සතු යුතුයකමක්. ඒ වගේම තමන් දැනගන්න ඕන තමන් සමහරලාට ලිංගික එක්වීමකදී ගොඩක් වෙලාවට අර සමාජ රෝග වගේ දේවල් තිබුණොත් ඒකිනුත් තමන්ගේ ධාතු ශක්තිය අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ තුලම තමන්ට සාපලතාවට හේතු වෙනවා. ඒකට නිතරම ඒ වගේ තමන්ගේ හැසිරීමට අවගයන් තමන් සෑහෙන්න බුද්ධිමත් වෙන්න ඕන. මේ කරුණු වලින් පුළුවන් ගොඩක් දුරට තමන්ට සාපලතාවට හේතු වෙච්ච හේතු කරුණු නිවැරදිව අවබෝධ කරගත්තොත් ඒ කරුණු මගහරවාගෙන ධාතු ශක්තිය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ලිංගික ශක්තියත් වැඩි කරගන්න පුළුවන්. මේකෙන් එම පුරුෂයන්ට පුළුවන් තමන්ගේ සාපලතාවට හේතු කරුණු මගහරවාගෙන ඉක්මනටම තමන් දෙපළට මව් පදවිය සහ පිය පදවිය ලබා ගැනීම. අපි දැන් මේ කිව් කරුණු වලට අමතරව අපි දන්නවා ඇතැම් විට ගොඩක් කලාවට පුරුෂයන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය වැඩි කරන්න ඖෂධ වර්ග වෙන්න පුළුවන්. එතකොට ගොඩක් කලාවට ඒ ඖෂධවල විශේෂයෙන්ම අන්තර්ගතයි කෝඑන්සයිම්, ඒ වගේම ශුක්‍රාණු වල ගුණාත්මක භාවය වැඩි කරන්න විටමින් E, විටමින් C වගේ ඒවා. එතකොට ඊට අමතරව අපි දන්නවා ශාකසාර නිෂ්පාදනය කරපු අශ්වගන්ධ වගේ ඖෂධ තියෙනවා. ඒ වගේ දේවල් වලින් ගොඩක් වෙලාවට අපිට පුළුවන් ඒකේ ගුණාත්මක භාවය වැඩි කරන්න. ඒ වගේම ශුක්‍රාණු වල යම්කිසි හෝමෝන ගැටලුවක් නිසා ශුක්‍රාණු නිෂ්පාදනය අඩු වුණා නම් ඒකට අපිට පුළුවන් ඒකට අදාළ හෝමෝන අඩංගු හෝමෝන පෙති වර්ග හෝ නික්ෂේපන වර්ග අපිට ඇතුළත් ඖෂධ එම පුරුෂයාට ලබා දෙනවා. ඒවා මගිනුත් අපිට ශුක්‍රාණු වල ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්.